ඇන්දලට ආයන් කිසි ප්‍රශ්නයක් නැහැ. ආයෙනම් බයිනවා යන්න. කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් කාලෙකින් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක මාළු සම්බන්ධවත් එහෙම නැත්නම් ඩොග්ස් සම්බන්ධවත් නෙමෙයි. හැබැයි මේකේ පොඩ්ඩක් මාළු ගෑවිලා ඉන්නවා. ඉතින් මම ඉස්සරහට ගියාම කියන්නම් මොකක්ද අද වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් අද මම පොඩි ගමනක් වෙලා තියෙනවා. ගෙදරින් පිට ටිකක් ගම්බද වගේ පොඩි ප්‍රදේශයකට. ඉතින් අපි තියෙනවා පොඩි පොට්ටයක්. ඉතින් මාරම පිරිසිදු වතුර එන ටිකක් කඳු ආශ්‍රිත ප්‍රදේශයක්. ඉතින් මේකේ මේ මාරම තැන් ගැන නාන්න හොඳ තැන් කිහිපයක් තියෙනවා. ඉතින් අපි යන්න ලෑස්ති වෙන්නේ මේ ළඟම තියෙන පොඩි තැනකට. ඉතින් මේ අහල පහල ලොකුට මේ හරිය ගෙවල් නැහැ. ඉතින් මේ අහල පහල ඉන්න ගෙවල් වල කට්ටිය එතනින් තමයි නාන්න යන්නේ. ඉතින් මං යන්න ලෑස්ති වෙන්නේ එතනින් නාන්න. ඉතින් පොඩි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුණා. හැමදාම සතු ගැනම වීඩියෝ කර ඉන්නත් බැරි හින්දා. ඉතින් වෙනසකටත් එක්ක අද වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරයි කියලා හිතනවා. ඉතින් නම් අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලට පේන ඇති ඔන්න ඔය දෙන්නත් එක්ක තමයි ඉතින් මම යන්න ලෑස්ති වෙන්නේ. පොඩි ලබලා තමයි ඉන්නේ වැඩේට. අපි යන් එහෙනම් යාලට යන්නද? යන්න. බයිසිකලේ වගේ යන්නේ. මම අත්තට දානවා විතරයි. බයිසිකලේ වත්තේ දාලා යන්නේ. මම බයිසිකලේ මෙන්න මේ දාලාලු යන්නේ. ඉතින් පොඩි කැලෑ පාරක් අස්සෙන් රබර් ගස් ටිකක් අස්සෙන් එහෙම තමයි යන්න තියෙන්නේ. උන් දෙන්නා දුවනවා ඔන්න. අපි යන් ගිහිල්ලා බලමු. Shaggy? Shaggy. වරන් ගියොත් එහෙම යන්න බෑනේ. වර්ණාගෙන කැලි තියෙනවා. අනේ වර්ණ කැලලා නෝ. යා. නාන්න බඩුත් අරගෙන මාළු අල්ලන්නත් එක්ක. මාළුත් අල්ලනවද? මාළු අල්ලන්න බෑ. අද පොය. පොය දවසේ මාළුත් අල්ලන්න හදන්නේ. ආයි. කැලේ මැදින් යන්න තියෙන්නේ. ඉතින් ලොකු පොට්ටයක් නෙමෙයි. ඒ කියන්නේ ලොකු තැනක් නෙමෙයි. සාමාන්‍යයෙන් يعني මේ ඇල තියෙනවා මෙහි ඉඳන්ම පල්ලට තියෙනවා. මම කලින් මේ ඇලේ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඇල දිගේ ගිය අපි මුකුද මේ පරඩල් කණයි හොයාගෙන ගිය වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒකත් බලපු නැති කට්ටිය ඉන්නවනම් ගොඩක් පරණ වීඩියෝ එකක්. හැබැයි ඒකත් බලන්න. කැලින් යන්න තියෙන්නේ. මේක රබර් කෑල්ලක් තියෙනවා. ඊළඟට ඔයාලා අලුත් පාරකින් එක්කන් එන්නේ අපි හොඳද? අන්න අලුත් පාරකින් එක්කන් එනවලු. ආර ගල් තියෙන පාරේ නේද? ඊළඟට අලුත් පාරකින් ඔන්න එක්කන් එනවලු ඔයාලා. එතකන් දිගටම රැඳී සිටින්න. එතකන් දිගටම රැඳී සිටින්න. ඉතින් මෙතන මේ ඇල තමයි ඔය තැන තියෙන්නේ. ඉතින් ඒක පොඩක් වලක් වගේ හැදිලා කට්ටිය එතන නාන්න හදාගෙන තියෙන හොඳ පිරිසිදු වතුර තියෙන තැනක්. සමහර විට මේ වීඩියෝ එක දැම්මම මේ අයිට කට්ටිය දැක්කම නම් ඉතින් යාලා දන්නවා තැන කොහෙද කියලා. ගොඩක් දෙනෙක් හැබැයි මේ තැන දන්නේ නැහැ. මේක ගමක පුංචියට තියෙන පොඩි තැනක්. කඳු තියෙනවා. තනිකර කන්දක් මුදුනේ තමයි ඉන්නේ. මේ කන්දින් එහා පැත්තේ කඳු තියෙනවා දිගටම. හරි අපි යන් එහෙනම් බලන්න ඇලට. යා. දේවාන්දට කාලතර එහෙම ගෙනත් දෙනවා. හෙන් ගෙඩියෙන් හරි ඉතින් අපි ඔන්න පටන් ගන්න තැනට ඇවිල්ලා තියෙන. ඉතින් දැන් ඇල තියෙන්නේ අර අතන. මෙන්න මෙතන තමයි අපිට නාන්න ඕන තැන තියෙන්නේ. මේ දෙන්න නම් යනවා. මේ දෙන්න තමයි මේ පැත්තේ. මම මෙහෙ නෙමෙයි. මේ දෙන්න තමයි මේ පැත්තේ ඉන්නේ. ඉතින් අපේ
යාළුවෝ දෙන්න එක්ක හිමීට අපි දැන් ගොඩ දුරක් ආවා. දෙන්න යනවා බාල්දියක රෙදිත් දාගෙන ඉතුරු බාල්දිය ඔන්න මේ මාළුත් අල්ලනවලු. අපි බලමු ගිහිල්ලා දෙන්න මොනව කරයිද කියලා. මෙන්න මෙතන තමයි තියෙන්නේ අපි නාන්න ඕන තැන. මම දැන් ඔයාලට පැහැදිලිව පෙන්නන්නම් ගිහිල්ලා. ඔයාලට පේන්නේ නැති මේ තමයි පුංචි ඇලපාර. ඉතින් මේකේ මේ වතුර හිඳිලා ගොඩක්. මේකෙදී එක දවසක් මං එනකොට මේකේ ගොඩාක් වතුර තිබ්බා. සෑහෙන්නම් වතුර තිබ්බා. මේ ගල් වල මේ තියෙන ගල් දෙපැත්තෙම යන තරම් වතුර ලොකුවටම තිබ්බා. The rapid sims, they're a blur. The high octane rhythm makes us stir. We're chasing the thrill, it's what we prefer. In the speed of sound, we defer. The drops are like sonic booms. We feel the force in every room. The EDM speed, it's all. පියා එහෙනම් අපි නාන්න තියෙන තැන බලන්න පියා. යන්න තියෙන හැටි පාර. ගෙවල් තියෙනවා මේ හරියන් ගෙවල් තියෙනවා. මේ පාරනොත් එන්න පුළුවන්. මෙතන උඩ ගියක් තියෙනවා. ඒක දෙට්ට තමයි මේ පාර තියෙන්නේ. මෙන්න මෙතෙන්ට තමයි අපි යන්නේ නාන්න. මේක තමයි යාලා හදාගෙන තියෙන තැන. දැන් නම් වතුර ගොඩක් අඩුයි. ඔයාලට මම පෙන්නන්නම් පැහැදිලිව පේයිද නම් දන්නේ. මේ රෙදි ටික මෙතනින් තියමු. මෙන්න තැන. කට්ටිය නාලා තියෙනවා කලින් සබන් වතුර තියෙන්නේ. ඉතින් මේක තමයි මේ තැන. ඔයාලට පේනවා ඇති. මෙතනින් ඉස්සර ඔකේ වතුර තියෙනකොට අර ගල උඩින් උන්ටට වතුර එනවා. දැන් මේ දවස්වල වතුර අඩු හින්දා සෑහෙන්න මේ වතුර මට්ටම් බහැලා තියෙන්නේ මේ වැලි කොට්ට දාලා. මෙතනින් වතුර යන්නේක නවත්තලා තිබ්බේ. ඉතින් මේක පොඩි ඇලපාරක්. උඩහැන් එන කන්ද මුදුනෙන් එන පොඩි ඇලපාරක්. මේ හරස්ස කරලා තමයි මෙයාලා මේක හදාගෙන තියෙන්නේ. මෙයාලා හදාගෙන තියෙනවා කියන්නේ මේක ඇත්තටම ස්වාභාවිකව හැදිච්ච එකක්. වටේ මේ වෙනස් කරලා තමයි පස්සේ මේක හදාගෙන තියෙන්නේ. ඔයාලට පේනවා ඇති දණ්ඩි තමයි වැඩිපුර ඉන්නේ. මේක ඉන්නෙත් මොකක් හරි දණ්ඩි වර්ගයක්. ඇත්තටම මොකක්ද කියන්නේ නම් හරියටම මාත් දන්නේ නැහැ. මාර ලස්සන දණ්ඩි ටිකක් ඉන්නේ. දණ්ඩින්ට අමතරව තල්කොස්සෝ ඉන්නවා. ඔයාලට පේනවා ඇති ගල්පාණ්ඩි දණ්ඩි තල්කොස්සෝයි වැලිගොව්වෝයි ඔය මාළු කිහිපය තමයි ඉතින් මේ ඇලවල් වල ගොඩක් බහුලව දකින්න ලැබෙන්නේ. මීට අමතරව මේකේ පරණඩල් කණයි ඉන්නවා. මම මීට කලින් කිව්වා වගේ වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා මේ කණයි අල්ලන වීඩියෝ එකක්. ඉතින් මෙතනින් ආගන්න තමයි තියෙන්නේ. මෙයාට කිව්වේ කොහේ ලොකු එක්කෙනා හරි ඉන්නේ. අතන ඉන්නේ ලොකු සෙට් එක. මාරම ලස්සනයි අයෝ. Speed of sound, it's our zoom. Speed of sound, we're flying high. No one can stop this EDM ride. Through the sonic waves we glide. Speed of sound, side by side. At the speed of sound we'll always ride. දෙන්න නම් නානවා. අයෙක් මාළු අල්ලනවා. අනිත් එක්කෙනා නානවා. වතුර මාර කුල්ලේ. මාරම කුල්ලයක් තියෙන්නේ වතුර. ඉතින් කන්දෙන් උඩ ඉඳලා එන හින්දා මාරම කුල්ලයක් තියෙන්නේ. එක්කෙනෙක් නම් නානවා. නාගන්න තියෙන හිතේ. දැන් වෙලාව 2:00 දවල් 2:00 හුන්ටට අවුව තියෙන වෙලාවක ඒ උනාට වතුර මාර හීතලයි. කූල් වතුර ටිකක් තියෙනවා. වතුර ටිකක් බොර වෙලා තියෙන්නේ. මේ කලින් කවුරු හරි නාලා ගිහිල්ලා ඒකයි බොර වෙලා තියෙන්නේ. මේ අද වතුර හැඩපාරත් ලොකුවට නැති හින්දා ටිකක් වතුර රැඳෙනවා. ඉතින් නා ගන්න තියෙන්නේ. සෙල්ලගේ ගතියකුත් තියෙනවා. සෙල්ගතියකුත් තියෙනවා. ඔව්. කො කවුෂන්. කොහෙද ඉන්නේ? ඉතින් ඔය ඉන්නේ යාළුවා.
නාන්න තියෙන්නේ හොඳට. හරි එහෙනම් අපි නානවා. කොහොමද ඉතින්? ඔන්න අපි නම් හොඳට නාගත්තා. අර දෙන්න නම් තාම නානවා. අපි දැන් යන්න තමයි හදන්නේ. ඉතින් තවත් විශේෂ දෙයක් ඔයාලට පෙන්වන්න තියෙනවා. මේ තියෙනවා මාර ලස්සන පොඩි ගල් පොත්තක්. ඉතින් ඒකත් බලන්න. එහෙනම් ඒකත් බලන්න අපි යන් ඇඟ පියදාගෙන යන් ආම් මාත් වෙනවලු. ඔන්න අපි කට්ටිය ඉතින් නාලා ඉවරයි. ඉතින් අපි එතනින් යන්නේ අපි ආපු පාර නෙමෙයි යන්නේ. වෙන පාරක තමයි යන්නේ. හරි අපි දැන් ඔන්න යනවා. අපි දැන් ආපු පාර නෙමෙයි යන්නේ. අර දෙන්න තමයි පාර දන්නේ. මම නම් දන්නේ නැහැ දෙන්න ඉස්සර වෙලා යනවා. ඉතින් පාළු ගෙදරකුත් තියෙනවා. හොල්මන් ඉන්නවත් දන්නෙත් නැහැ. හොල්මන් නැද්ද කවුෂන් මේකේ? මේකේ නම් හොල්මන් නෑ නේද? පට්ට ගලාලා මේ තියෙන්නේ. ෆට්ට කළාවද? අර තියන්නේ මොකද? පල්ලේ ඉන්දික බාප්පලගේ. ඒකද? මෙතන අතහැරලා දාපු ගියක් තියෙනවා. මාත් මේක මිට කලින් දැක්කේ නෑ. මේ පාරේ මාත් මේ දෙවෙනි පාර යන්නේ. එදාවම තමයි පළවෙනි පාරට මේක දැක්කේ. ඉතින් පියම් බලන්න. ඊළඟට පෙන්වන්න හදන ලස්සන ගල් පොත්තක්. අපි තවත් තැනකට ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද? මෙන්න මේ පෙන්වන්න තියනවලු. මොකද්ද? ඔයාලා දැකලා නැත්නම් බලාගන්න මෙන්න මේ තියෙන කටුපොල් ගහ. මෙන්න මේක කටුපොල් ගහක්ලු. ඕකේ ගෙඩිය ඒ කියන්නේ කට ලා දුඹුරු පාටයි ඇතුලේ මේ සුදු මදයක් තියෙනවා. මෙන්න මෙච්චරක් විතර ඇති ගෙඩිය. මේවා ගෙඩි කනවද? ඔව්. ඕකේ ගහේ වටේ වැටෙන්නේ ගෙඩිය. ඔන්න ඔය ගෙඩි වැටෙනවලු වටේ. ඒක බලන්න නේද? නෑ නේද ගෙඩි පේන්නේ නෑ නේද? පියා. ඔයාලා වෙනවා දාන් අර කියන්නේ අපේ ගල් පොත්ත තමයි අපි ඔක තමයි බර්ත්ඩේ පාටිස් එහෙම ගන්නෙ. ඔන්න ඉතින් අපි ආවා ඔයාලට කලින් කිව්ව පුංචි අර ගල් පොත්තට. ඉතින් මාර ලස්සන පරිසරයක් ඈත හොඳට පේනවා. මේ පැත්තේ නම් රබර් ගස් තියෙන්නේ. රබර් කැලේ හින්දා ලොකුවට පේන්නේ නෑ. ඉතින් මාරම ලස්සනයි. හරහේ පේනවා. හරහේ කඳු ටික සේරම ලස්සනට පේනවා. ඒක තමයි ගල් පොත්ත. ඒක පුංචි කිව්වට ලොකු පුංචිම ගල් පොත්තක් නෙමෙයි. ඇත්තට මේ අකුල් හින්දා ඒක ලොකුවට මේ පේන්නේ නැහැ. කියන්නේ මේ සාමාන්‍යයෙන් තියෙන ලොකුවට මේ. අරකට පේනවා අපේ පාර. කොන්ක්‍රීට් පාර. පාරත් මෙතනින් යන්න තියෙන්නේ. අපි දැන් මෙතනින් නේද යන්නේ? මෙතනින් ගියා කියලා ගියා. මෙතනින් යා. අතර පාර දිගටම. ඔව්. යන්න තාඩි. ඔන්න ඉතින් අපි මේකේ තමයි ඉතින් බර්ත්ඩේ පාටි එහෙම ගන්න රැට ගිනි මෙල ගහලා කට්ටිය සින්දු කියලා. අපි දවසක දාමු එහෙනම් මේකේ පාටි එක. මේක තමයි මෙන්න මෙතන තමයි අපි ගිනි මෙල ගහන්නේ. අතට කට්ටිය ඉඳගෙන ඉන්නවා. මේ කටේට අපි සින්දු කියනවා. රෑ 12 විතර වෙනකල් මේකේ තමයි ඉතින් සින්දු කියන්නේ. හරි ඉතින් ඔන්න අපි අර කලින් කිව්ව ගල් පොත්තට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක පොඩි ගල් පොත්තකුත් නෙමෙයි. ඉතින් මෙයා ඔයා ගැන සම්පූර්ණ ගල් පොත්ත ගැන විස්තරයක් දුන්නා. ඉතින් මම අමුතුවෙන් විස්තරයක් දෙන්න ඕනේ නැහනේ. ඉතින් මේක තමයි අද මට වීඩියෝ එකෙන් ඔයාලා වෙනුවෙන් කරන්න ඕන උනේ. ඉතින් වෙනස් දෙයක් සත්තු ගැනමයි දිගටම අරගෙන ආවේ. ඉතින් මේ වගේ වෙනස් වීඩියෝස් උත් ඉස්සරහට අනිවාර්යයෙන්ම මම ඔයාලා වෙනුවෙන් අරන් එනවා. හැමදාම සත්තු ගැන බලන්නත් බෑනේ. අපිත් ලයිෆ් එක එන්ජොයි කරන්න ඕනේ. ඉතින් මාරම නිදහස් පරිසරයක්. හරිම ලස්සනයි. ඉතින් මේවට ආවහම තමයි ඒක තේරෙන්නේ. ඉතින් ඔයාලට තැනට යන්න ඕනේ. තැනට ගියාට පස්සේ තමයි මේ නිදහස දැනෙන්නේ. එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහින් එන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ වගේම මේ වගේ තැන් වලට ඔයාලත් එන්න. අන්න නිදහසත් විඳගන්න මේ වගේ තැන් වලට එන්න තියෙන්නේ. හැබැයි ආවට කමන්නේ. ඒවා නැති නැස්ති කරන්න එපා. ඉතින් මේවා නම් මේ ගම්වල තියෙන පොඩි මේ දේවල් ඔයාලා ගම්වලත් අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් ඇති. ඉතින් ඒ වගේ තැනකට ගිහිල්ලා අර කලින් කිව්වා වගේ මෙයා කිව්වේ පාටි දානවා කියලා බර්ත්ඩේ පාටි. ඉතින් ගමේ කට්ටිය එකතු වෙලා ওই වගේ දේවල් තමයි කරන්න තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් ගිහින් එන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් මේ වගේම තවත් වෙනස් වීඩියෝ ඉස්සරහට අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න. එහෙනම් අද වීඩියෝ එකෙන් යන්න. මොකද්ද කියන්නේ? සියලු දෙනාටම සුබ දවසක්. බයි බයි. බයි. එහෙනම් අපි අද වීඩියෝ එකෙන් ගිහින් එන්න. ජය වේවා.